වෙනසක් කරන්න බෑ මේ රටේ. වෙනසක් කරන්න නම් ජනතාව විසින් ජනතාව හැදෙන්න. නැතෝ කවදාකවත් මේ රට කවුරු ගියත් හදන්න බෑ. නීතිය නම් නීතිය ක්‍රියාත්මක වෙන්න. දැන් අපේ ගමේ මිනිහ පොල් ගෙඩියක් අල්ලපුවත්ෙන් ඇහෙන්න නම් ඒ මිනිහ දවස් 14ක් කිරේ දාන. නඩු දාන. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න 205න් එක්කෙනෙක් අද හිරේට ගියොතින් වීරය වගේ නගිනව බස් එකේ. ඊට පස්සෙන් ද ස්පිරිතාලේ. රටේ ඉන්න අධිකරණ වෛද්‍ය නිලධාරිය වාර්තාවක් දෙනවා මේ ආකාර ලෙඩක් තියෙනවා. ඕකනේ වෙන්නේ මහත්තයෝ. ඉතින් කොහොමද රට හැදෙන්නේ? හොරුකම් කරනවා කියලා පාර්ලිමේන්තුව 225 විතරලු. නෑ ලංකාවේ ඉන්න සෑම මිනිහම හොරකම් කරනවා. 100ට එකක් දෙකක් තමයි නැත්තේ. දැන් අපේ මලකඳක් ස්පිරිතාලේට ගිහිල්ලා ගන්න ගියොත් ඌට කීයක් හරි දුන්නේ නැත්නම් ඌ මලකඳ හංගනවා. නැත්නම් පරක්කු කරනවා. රාජ්‍ය ආයතනික වැඩ කරන්න ගියන් පස්සේ ඌට කීයක් හරි දුන්නේ නැත්නම් ඌ පරක්කු කරනවා. මොකද අපිට අසරණයි. අපේ වෙලාව යන හන්දා මමත් දීලා තියෙනවා. නමුත් මමත් වැරදිකාරයෙක්. නමුත් ඒ වැරද්ද මම නොකරොත් මට ජීවත් වෙන්න බැරි වෙනවා. මම හිතන විදිහට අනිවාර්යෙන්ම බෑ. කලින් ගියේ ක්‍රමයටම නේ යන්නේ. මොකද්ද වෙනස් වෙන්නේ? දැන් මාස දෙකක් වෙනවා. මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? දැන් හාල් අඩු කරනවා කිව්වා තව රුපියල් 10ක් වැඩි කරා. අඩුම ගානේ අවුරුදු 5 නෙවෙයි 10කින්වත් මේ රට දැන් ගොඩ ගන්න බෑ කාටවත්. නීතිය නම් නීතිය කහිරේ ගියේ නැත්නම් ඒ මිනිහට එතනම දඬුවම දෙන්න ඕනේ. වෙන කිසිම ක්‍රමයක් නැහැ මේ රටේ හදා. දැන් අපි ළමයෙක් ඉස්කෝලේ දාන්න ගියන් පස්සේ ඉල්ලන්නේ නැත්තේ මරණ සාධකයේ විතරයි. දැන් මුළු ලංකාවම පිළිගත්ත මගේ ඩෙන්ටිටිය ඉස්කෝලේට පිළිගන්න බෑ. සාමදාන විචාරකවරයෙක් ගස්සම් කරන්න. රස්තියාදු පිටරටකට ගිහිල්ලා ඔය යන මිනිස්සු ගිහිල්ලා දිනේ. සෞදියේ ගත්තයින් පස්සේ ඒ ළමයා ඉස්කෝලේ දාන්න යන්නේ එක කෝල් එකයි. කිසිම දෙයක් නැහැ ඊට පස්සේ ඉස්කෝලේ. අපේ ඩෙන්ටිටිය ඕන, ඔප්පු ඕන, වතුර බිල ඕන, ලයිට් බිල ඕන. හැබැයි අමතුතුමා කියනවා සල්ලි දෙන්න එපා ඉස්කෝලේ. ජනාධිපති කියනවා සල්ලි දෙන්න එපා. නමුත් ඉස්කෝලේට ගියන් පස්සේ මැඩම් සල්ලි ඉල්ලන. ඕකනේ වෙන්නේ මහතුරට තනිකර බොරු ප්‍රෝඩාවක් මේ රටේ යන්නේ. ඕක ගොඩනගා ගන්න නම් මිනිහා විසින්ම මිනිහා දෙනවා. නැත්තම් කවදාකවත් මේ රට ගොඩ ගන්න. මේ රටේ දැන් ඔය අස්වැසුම කියලා එකක් දෙනවා. සමෘද්ධිය කියලා එකක් දෙනවා. සමෘද්ධිය ගන්න සුදුසුකම තියෙනවා මාසෙට 1500 අඩු ආදායම් ලාභියෙක් වෙන්න. එතකොට මාසෙට 1500 අඩු ආදායම් ලාභියෙක් වෙන්න නම් දවසට අද අපි ප්ලේන් ටිකක් බොන්න බෑනේ. එතකොට ඔය අමාත්‍යාංශයට කීයක් වියදම් කරනවද? හැම රජෙක. දැනටත් ඉදිරියේදීත් එහෙම පව් වෙන ඒවා වියදම් කරා. ඒ සල්ලි ටික දෙන්න ඕන අත්සැසුම මෙන්න. මට දෙනවයි. මගේ මුඩු බිමක් තියෙනවයි. රජයෙන් ඔක්කොම කරන්න ඕන. ඉඩම හදලා දුන්නා. පැල ටික දුන්නා. ඉන් දෙව්වා. තෙල් ටික කෘෂිකර්මෙන් ගැස්සෙව්වා. බලාගනි. ඔබට තියෙන අත්සැසුම මේක. කන්න 3ක් විතර දුන්නා. ඊට පස්සේ උඹ කරගෙන බලයෙන් අත්සැසුම ඊට පස්සේ නෑ. එහෙව් තැනට ගේන්න ඕන මේ රට හදන්න. අද 190ම නිකන් ඉඳන් කන්න බලන්න. රාජ්‍ය ආයතන වල 190ම ඉන්නේ නිකන් කන්නනේ. උදේ ඇවිල්ලා අස්සම් කරනවා හන්දෑවට ගෙදර යනවා. ලෝකේ කොහෙද මල්ලි රටක තියෙන්නේ නිදාගෙන මිනිසුන්ට තේ දෙන රටක්. වැඩ කරලා නිදාගෙන ඉන්නව කතා කරලා තේ දෙනවා. ඔටික් එකක් කියලා එකක් එනවා. ඒගොල්ලෝ බලන්නේ ඉන්නවද කියලා. වැඩ කරනවද කියලා නෙමෙයි බලන්නේ ඉන්නවද නයිට් එකේ. ඉතින් මේ නම් පිස්සු මිනිස්සුනේ ඉන්නේ. ඒ පාර්ලිමේන්තුවට ගියාම විලාස කරනෝනේ මල්ලි ඔක්කොම. දැන් කියන එකනේ මේනේ එතෙන්ට ගියාම කරන්නේ. දැන් විධායක ජනාධිපතිගේ අහෝසි කරනවා. දැන් ඒ කතාවක්වත් තියෙනවා. නෑනේ එදා ඉඳලම කියපු කට්ටිය කිව්වනේ මේක අහෝසි කරනවා කියලා. අහෝසි කරාද? නෑ එතෙන්ට යනකොට වෙනස් වෙනවා. අපේ මිනිහට මේක බත් පැකට් එක දුන්නා නම් ඇති. බත් පැකට් එකයි තව දෙන එකක් දෙනවනේ. ඒකයි රුපියල් 500ක දුන්නා කුස් ගාලා හැරෙනවා. ඉතින් ඕක නවත්තනකම් මේක හදන්න මම නම් හිතන්නේ පුළුවන්.